හායි කොහොමද මගේ ලස්සන ගෑනු ළමයි. ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම කිව්වා මම අර වීදුරු බෝතලේ දාලා පාවිච්චි කරන හෙයා ඔයිල් එක හදන විදිහ මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් කියලා. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මම ඒ හෙයා ඔයිල් එක හදන වීඩියෝ එක. ඉතින් ඒ හෙයා ඔයිල් එක හදලා මම පාවිච්චි කරනවට වඩා මගේ අම්මට පාවිච්චි කරලා ඔයාලට රිසල්ට් එක පෙන්නන්නවා කියලා මම හිතුවා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. අපේ අම්මට දැන් අවුරුදු 53ක් වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් වයසට ගියාම කොණ්ඩේ දික් වෙන්නේ නැහැ කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවනේ. එහෙම එකක් නෑ. මම මේ හදපු ඔයිල් එක එයාට තමයි මුලින්ම ගාලා බැලුවේ රිසල්ට් තියනවද කියලා. ඉතින් ඔන්න ඔය තියෙන්නේ මම ඒ හදාගත්ත හෙයා ඔයිල් එක. මේ හෙයා ඔයිල් එක තමයි මාරම හොඳයි. කොණ්ඩේ කළු කරගෙන කොණ්ඩේ ඝනට වවා ගන්න මාරම හොඳ හෙයා ඔයිල් එකක් මේක. ඕනම වයසක කෙනෙක්ට පාවිච්චි කරන්නත් පුළුවන්. පීනස සෙම වගේ නැත්තම්. ඉතින් මම පෙන්නන්නම් මම හෙයා ඔයිල් එක කොහොමද හදාගත්තේ සහ ඒකට මම මොනවද පාවිච්චි කරන අමුද්‍රව්‍ය කියලා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි මෙන්න මේ තියෙන්නේ. මේ කීකිරින්දිය සාමාන්‍යයෙන් මට නම් කීකිරින්දිය ගොඩාක් හොයාගන්න පුළුවන්. මොකද මේ පැත්තේ කුඹුරු එහෙම තියෙන නිසා. මේවා ඔයාලට හොයාගන්න නැත්නම් ඉතින් බෙහෙත් බඩු කඩේකින් වගේ මේකේ පවුඩර් එක හරි වේලපු එක හරි ගන්නත් පුළුවන්. ඒ වුණාට හොඳම දේ තමයි මෙන්න මේ ෆ්‍රෙෂ් කීකිරින්දිය එක. ඉතින් මම මුලින්ම කීකිරින්දිය ටික හොඳට සෝදලා ගේ ඇතුලේ මේ වගේ රෙදි කෑල්ලක් දාලා තෙත බේරෙන්න තියලා දවසක් විතර වගේ තියලා තෙත ටික වතුර ටික අයින් කරගන්නවා. අවුවේ දාලා වේලන්නේ නැහැ. කොහොම හරි මේකේ වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ඊට පස්සේ මේ කීකිරින්දිය ටික මම වංගෙඩියේ දාලා වතුර දාන්නේ නැතුව කොටලා ඒකේ යුෂ ටික තමයි මේ අයින් කරගන්නේ. ඔයාලට පේනවා ඇති මේක කොළ පාට නෙමෙයි තාත කළු පාටක් තමයි තියෙන්නේ. කීකිරින්දිය වල පාට එහෙම තමයි එන්නේ කොටපුවාම. ඔය තියෙන රොඩු ටික එකේ. ඉතින් රොඩු ටික අයින් කළා මම වතුර දාන්න නැතුව කොටාගත්ත යුෂ එක තමයි ඔය තියෙන්නේ. ඊළඟට අපිට තව ඕන වෙනවා මේකට කරපිංචා. කරපිංචත් මම ඒ විදිහටම හොඳට සෝදලා රෙදි කෑල්ලක දාලා වතුර ටික අයින් කරලා ඒකත් කොටලා අරගන්නවා. ඔය තියෙන්නේ පේරකොළ. ඔය මම පෙන්නන්නේ පේරකොළ. පේරකොළත් ඒ විදිහටම කොටලා වතුර දාන්නේ නැතුව කොටලා ඒ පේරකොළ ටිකයි ඊළඟට කරපිංචා කොළ ටික තියෙනවා. ওই ටික තමයි මම ගන්න කොළ ಜಾති ටික. ඉතින් ওই ටික කොටා ගන්නකොට වතුර දාන්නේ නැතුව කොටන්න අමාරුයි. ඒක නිසා ඔයාලට පුළුවන් තව ටිකක් පෝෂණය වැඩි කරගන්නත් එක්ක රතු ලුණු ටිකක් සුදු ලුණු ටිකක් වගේ දාලා ඒකත් එක්ක කොටා ගන්න. ඒකත් එක්ක කොටා ගන්නකොට අර ඒ වගේ තියෙන වතුරත් එක්ක හොඳට කොටා ගන්න පුළුවන් අපිට. ඊළඟට මම මැටි භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් දා ගන්නවා. පොල් තෙලුත් ඔයාලට ඇති තරම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මුරුංගා කොළ. මුරුංගා කොළත් මට කලින් පෙන්නන්න බැරි වුණා. මම අර විදිහටම වතුර දාන්න නැතුව කොටලා ඒකත් අරන් තියෙනවා. ඊළඟට ඔය තියෙන්නේ මුරුංගා කොළේකේ යුෂ ටික. ඉතින් තියෙනවා දැන් මෙතන මුරුංගා කොළේකේ යුෂ, ඊගාවට කරපිංචා යුෂ, ඊගාවට පේරකොළ යුෂ, ඊළඟට තියෙනවා කීකිරින්දිය යුෂ. පේරකොළ යුෂයි කරපිංචා යුෂයි මම දෙකම එකකට දාගෙන තියෙනවා. ඊළඟට පොල් තෙල් තියෙනවා මැටි භාජනේ. ඊළඟට මට තව මම උළුහාල් ගන්නවා මේකට. ඉතින් ඔන්න ඔය ಜಾති ටිකෙන් තමයි කළු පාටට කොණ්ඩේ දිගට වැවෙන හෙයා ඔයිල් එක මම හදාගන්නේ. මීට අමතරව මම තව ගන්නවා පොකුරු වදමල් 5ක් 6ක් විතර වගේ අරගෙන ඒක නම් අන්තිමට තමයි දාන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මම හෙයා ඔයිල් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මම කරන්නේ තෙල් ටික ලිපේ තියලා අඩු ගින්දරේ රත් කරගන්න එක. රත් වුණාට පස්සේ අර කොටලා ගත්ත යුෂ වලින් පොඩ තමයි මුලින්ම දාගන්නේ. මොකද මේ යුෂ දාපුවාම තෙල් එක ඉක්මනට උඩට මේ තෙල් විසික් වෙනවා. ඒක නිසා ඔක්කොම එකපාර දාගන්නෙත් නෑ. ඔක්කොම එකපාර දාගත්තාම පිච්චිලා යනවා. ඒක නිසා දාගන්නකොට ගොඩාක් පරිස්සමින් තෙල් එකට යුෂ ටික දාගන්න ඕනේ. මම මුලින්ම දාගත්තේ කීකිරින්දිය යුෂ එක. ඔයාලා ගොඩාක් පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. අර යුෂ එක දානකොට තෙල් අතට විසික් වෙන්න පුළුවන්.
ඉතින් මම මේ පාවිච්චි කරන යුෂ ටික මම ඔක්කොම එකපාර දාගන්නේ නෑ. එක જાතියක් දාලා විනාඩි 5ක් විතර වගේ එක පැහුනට පස්සේ තමයි තව જાතියක් දාගන්නේ. ඒ විදිහට යුෂ ටික ඔක්කොම පැය භාගයක් විතර වගේ යනකන් ටික ටික දාගන්න ඕනේ. දාලා ඉවර වුණාට පස්සේ මේ විදිහට තෙල් එක මද ගින්දරේ හොඳට පැහෙනවා. පැහෙනකොට මම මේකට උළුහාල් එකතු කරගන්නවා. උළුහාල් තේ හැඳි 2ක් වගේ ඔයාලට ඇති කියලා හිතෙන තරමක් දාන්න පුළුවන්. ඒකත් දාලා තෙල් එක හොඳට හැඳි ගාලා මද ගින්දරේ ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. මම මේක ගෑස් එකේ තමයි මුලදී රත් කරේ. පස්සේ ගෑස් එකේ හරියන්නේ නැති හින්දා මම දර ලිපේ ගින්දර අඩුවට අඟුරු ගොඩේ වගේ තෙල් එක හිඳෙන්න ආපහු දර ලිපෙන් තිබ්බා. ඊට පස්සේ දර ලිපේ ඔය හොඳට තෙල් එක හිඳෙන ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අන්තිම හරියේදී වගේ මම වද මල් 4ක් 5ක් විතර වගේ මේකට දාගන්නවා. ඒක දාලා ඒකත් විනාඩි 10ක් 15ක් වගේ හොඳට හිඳෙන්න තෙල් එකේ ඔන්න ඔය වගේ වෙනකන් තියාගන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අර මම එකතු කරපු යුෂ ටික ඔක්කොම යටට ගිහිල්ලා උළුහාලුත් යටට ගිහිල්ලා ඒකේ හොඳම ගුණේ විතරක් තෙල් එකට උරාගෙන තෙල් එකේ පාටත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කොණ්ඩේ දිගට වවන ඔයිල් එක ගෙදර හදාගන්නේ. ඉතින් ළමයි ඔයාලා දකින්න ඇති මම වීඩියෝ එක පටන් ගන්නකොටම අම්මගේ කොණ්ඩේ පෙන්නුවා. මම එයාගේ කොණ්ඩේ යටින් අගිස්සෙන් කපලා තමයි ඔයාලට පෙන්නුවේ. එතකොට තිබුණ අඟල් 30කුත් චුට්ටක් 30ට වඩා වැඩියෙන්. දැන් බලන්න දවස් 4ක් විතර තෙල් එක ගහලා තියෙනවා අඟල් 31ට වඩා පොඩ්ඩක් වැඩියෙන් චුට්ටක් දික් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න මේ වයසේදී මෙච්චර කොණ්ඩේ දික් වෙනවා නම් මේ තෙල් එකෙන් කොච්චර හොඳ ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන්ද කියලා ඔයාලා හිතන්නකෝ. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා පාවිච්චි කරලා රිසල්ට් එක මට කියන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනට මම එනවා. එතකල් හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.